ඕකේ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්, ඉතින් මම කාලෙකින් වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ මේ තියෙන මේ ටයිටල් එක. මේ ටයිටල් එකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් අද අපි මොකද්ද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරගෙන යන්නේ කොහොමද අපි Photoshop වල හරි Office වල හරි ඔයාලා සිංහල ටයිපින් කරද්දී වැරදෙන්නේ නැතුව කොහොමද අපි සිංහල ටයිප් කරන්නේ කියලා. ඉතින් මම දැන් මේ සයිට් එකට ඇවිල්ලා ඉන්නේ. මේ සයිට් එකේ link එක හරි මම ඔයාලට සයිට් එක හරි දාන්නම් පහළ කමෙන්ට් section එකේ. ඉතින් ඔයාලා මේක ගිහිල්ලා සිංග්ලිෂ් විදිහට ඔයාලට ඕන ටෙක්ස්ට් එක ටයිප් කරන්න. ඉතින් මම මෙතන කොහොමද කියලා ටයිප් කරා. ඒ කොහොමද කියලා ටයිප් කරන්න සිංග්ලිෂ් විදිහට. එතකොට තමයි මේක එන්නේ. ඉතින් මතක ඇතුව මෙතන මේ තියෙන යුනිකෝඩ් කියන ටික් එක ඔන් කරලා තියෙන්න ඕනේ. නැත්තම් මේක ඔයාලට හරියට එන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි මේක කොපි කරගෙන අපි යනවා කෙලින්ම Photoshop එක ඇතුළට. Photoshop එක ඇතුළට ගිහිල්ලා ඔයාලට ටෙක්ස්ට් ටූල් එක සිලෙක්ට් කරලා ඔයාලට මේක කොපි පේස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම කියන්න ඕනේ ඔයාලා ගාව සිංහල ෆොන්ට් තියෙන්න ඕනේ මේ වැඩේ කරනවා නම්. ඉතින් සිංහල ෆොන්ට් නම් මම කලින් වීඩියෝ වල දීලා තියෙනවා. ආයෙත් ඕන කට්ටිය ඉන්නවනම් අලුතෙන් මට මැසේජ් එකක් දාන්න. මම සිංහල ෆොන්ට් එකේ ලින්ක් එක දාන්නම්. ඉතින් මේ විදිහට මම සිංහල ෆොන්ට් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට FM හරි FM තමයි ගොඩක් වෙලාට මේකේ පෙන්වන්නේ. අනිත් ෆොන්ට් මෙතන නෑ. එහෙම වුණත් ඔයාලට වෙන සයිට් එකක් පාවිච්චි කරන්න වෙනවා. නැත්නම් ඔයාලට FM Unicode converter එකක් තව පාවිච්චි කරගන්න වෙනවා. ඉතින් මෙතන මේ අපි මෙතන මේ type කියලා තියෙන තැන අපි දැන් තවත් දෙයක් තමයි මේ type කියන තැන ඔයා නිකන් කොහොමද කියලා මෙතන paste කරොත් ඔයාලට වෙන අකුරු ටික ඉංග්‍රීසි අකුරු ටිකක් විතරයි එන්නේ. ඒ ඉංග්‍රීසි අකුරු ටික විතරක් එන්නේ මෙතන මේ character panel එකට ගිහිල්ලා ඔයාලා වෙනම font එකක් select කරගන්න ඕනේ. නැත්නම් ඔයාලට මේක නිකම්ම අර ඉංග්‍රීසි ටයිප් වෙලා වගේ තමයි පේන්නේ. ඉතින් ඔයාලට මම මේ වැරද්දත් ඔයාලට හරි ගස්සලා මෙතන පෙන්නවා. තව මෙතන දැන් ඔයාලා සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරලා දැන් මෙතන මේ තියෙන එකම මම නිකන් ඔයාලට මෙතන දැන් මේ තියනවා නේද? ඔයාලට සිංහල කියලා ටයිප් කරගන්න ඕන වුණත් එහෙම ඔයාලට දැන් මෙතන ඒ කියන්නේ අපි සිංහල කියලා ටයිප් කරද්දී අල් නයන්න ගහලා ටයිප් කරන්නේ නැහනේ. අපි අර යංශේ අර ඒ අකුරු ටික පාවිච්චි කරලා තමයි අපි මෙතන මේ සංකීර්ණ තියෙන සිංහල අකුරු ටයිප් කරගන්න බෑත් වශයෙන් මොකද එකෙන් එකට මෙතන තියෙන ඔයාලට පොඩි මැප් එකක් වගේ ඒ කියන්නේ ඔයාලට ටයිපින් කරගන්න පොඩි මැප් එකක් වගේ තියෙනවා මේකේ කීස් ටික. ඉතින් මේ එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කීස් ටික. ඉතින් එතනින් ගිහිල්ලා ඔයාලට බිඳුව යංශේ ඒ වගේ ඒවා ටයිප් කරගන්න කියන්නේ. දන්නේ නැති කට්ටියට උනත් මෙතනින් ගිහිල්ලා ඒක සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් මෙතනින් ටයිප් කරගන්න. ඉතින් මම මෙතනින් දැන් මේ ටයිප් කරලා තියෙනවා සිංහල කියලා. ඒක වැරදි. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේ ටික කට් කරලා ඔයාලට මම පෙන්නන්නම්. මෙතන මේ කීස් කියලා තියෙන දැන මෙන්න මේ මම මෙතන සිලෙක්ට් කරලා පස්සේ ඔයාලට එතනින් පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට ටෙක්ස්ට් එක ටයිප් කරගන්න. ඉතින් මේ ටෙක්ස්ට් එක ටයිප් කරගෙන ඔයාලට පුළුවන් මේක කොපි කරලා ඔයාලගේ Photoshop එකේ හරි ඔයාලා ඔෆිස් පාවිච්චි කරන ඔෆිස් එකේ හරි ඔයාලට මේක කොපි පේස්ට් කරගන්න පුළුවන්. තව විදිහක් තමයි මෙතන මේ මම දැන් එකක් පෙන්නන්නම්. මෙන්න මෙතන ඔයාලගේ all caps වැදලා තියෙන්න පුළුවන්. මෙන්න මෙතන මේ character panel එකෙන් ඒක off කරලා on කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ කොපි පේස්ට් කරගත්ත මේක පෙන්වන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මේක වැදගත් වුණාද නැද්ද කියලා සහ මේ වගේ තව මොනවද වීඩියෝස් ඕනේ කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් කරලා මාවත් ෆලෝ කරගෙන යන්න. මම දුලා.